හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා මේක තුලා ඉන්නේ ධාරා විද්‍යුතයේ පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. එතකොට අපි මේ වීඩියෝ එකේදී ඉගෙන ගන්නවා සන්නායක, අර්ධ සන්නායක හා පරිවාරක ගැන. ඒ වගේම අපි මේකේදී ඉගෙන ගන්නවා සන්නායකයක් තුළ විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රණය. හරි, අපි එහෙනම් යමු පාඩමට. මුලින් බලමු මොකද්ද මේ සන්නායක කියන්නේ කියලා. අපි දන්නවා සන්නායකයක් කියන්නේ විද්‍යුතය හොඳින් සන්නායනය කරන ද්‍රව්‍යය. පරිවාරක කියන්නේ විද්‍යුතය හොඳින් සන්නායනය නොකරන ද්‍රව්‍ය. අර්ධ සන්නායක කියන්නේ විද්‍යුතය මද වශයෙන් සන්නායනය කරන ද්‍රව්‍ය. ඒ වගේම අපි දන්නවා මේ ධාරාව ගමන් කරන්න නම් මාධ්‍යයක් තුලින් අනිවාර්යෙන් ධාරා වාහක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට නම් ඉලෙක්ට්‍රෝන තමයි ධාරා වාහක විදියට බොහෝ වෙලාවට කටයුතු කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදියට ධාරා වාහක තියෙනවා නම් තමයි මාධ්‍ය තුලින් ධාරාව ගමන් කරන්නේ. ඒ වගේම තමයි සන්නායකයක් තුලින් ධාරාවක් ගලන්න විභවාන්තරයක් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ප්‍රතිරෝධකයක් තුලින් ධාරාවක් ගමන් කරන්න අනිවාර්යයෙන්ම විභවාන්තරයක් තියෙන්න ඕනේ. අපි ඒක කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා. හරි. අපි දැන් ඉගෙන ගමු සන්නායකයක් තුල විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රණය. මේ ටික තමයි මේ පාඩමේ වැදගත්ම කොටස. ඒ නිසා ඔයාලා හොඳින් අහගෙන ඉන්න. හරි. අපි එහෙනම් යමු පාඩමට. ඔන්න මම සන්නායක කොටසක් අරගෙන ඒකේ A කියන අග්‍රයට ධන විභවයක් ලබා දීලා B කියන අග්‍රයට ඍණ විභවයක් ලබා දෙනවා. හරි. එතකොට මෙන්න මේ සන්නායකයේ ඇතුලේ තියෙන ධාරා වාහක, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ටික අපි දන්නවා මේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික ධන අග්‍රය, මෙන්න මේ ධන අග්‍රය දෙසට ගමන් කරන්න ගන්නවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධව තමයි අපි දන්නවා ධාරාව ගමන් කරන්නේ. අන්න එතකොට මෙන්න මේ ධන අග්‍රයේ ඉඳලා ඍණ අග්‍රයේ දෙසට විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. එතකොට අපි කියනවා මෙන්න මේ පැත්තට විද්‍යුත් ශේෂ්ත්‍රයක් හටගෙන තියෙනවා කියලා. හරි. ඒ වගේම තමයි සන්නායකයක් තුල මෙන්න මේ නාස්ටි බන්ධන ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. ඒ වගේම නිදාස් ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. මෙන්න මේ නිදාස් ඉලෙක්ට්‍රෝන අහඹු චලිතවල තමයි ඉන්නේ. එයාලා තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ ධාරා වාහක කට්ටිය විදියට කටයුතු කරන්නේ. මේ තියෙන්නේ මම කියපු කතාව. අපි යමු ඉස්සරහට. මේ මොකද්ද මේ මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය කියන්නේ? මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය කියන එක එන්නේ ඇත්තටම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වල ප්‍රවේගය සම්බන්ධව තමයි එන්නේ. අපි ඒකේ බලමු මොකද්ද මේ අර්ථ දැක්වීම කියලා. සන්නායක මාධ්‍යක අග්‍ර අතරට විද්‍යුත් විභව අන්තරයක් ලබා දුන් විට විභව අන්තරයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ විභව අන්තරයේ දිශාව විදිහට අපි ගන්නෙ ධාරාව ගමන් කරන දිශාව. එතකොට ධාරාව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. හරිනේ, ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ධාරාව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවට ඉලෙක්ට්‍රෝන වලට ලැබෙන අමතර ප්‍රවේගය මධ්‍යන්න අගය තමයි මෙන්න මේ මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය කියලා හඳුන්වන්නේ. අපි බලමු මොකද්ද මෙන්න මේ කතන්දරය කියලා. මෙන්න මේ සන්නායක කැවල්ලක් තියෙනවා. ඒකේ මෙන්න මේ විදිහට x dash y y dash කියලා මුහුණක් දෙකක්, ඒ කියන්නේ හරස් කඩවල් දෙකක් තියෙනවා. ඒ වගේම අපි මේකේ දක්වලා තියෙනවා මෙන්න මේ හරස් කඩක වර්ගඵලය කැපිටල් A කියලා. ඒ වගේම මෙන්න මේ පැත්ත ධනාරෝපිතයි, මේ පැත්ත ඍණාරෝපිතයි. සහ මෙන්න මේ අපි සලකලා තියෙන මෙන්න මේ x සහ y කියන ලක්ෂ දෙක අතර දිග L. හරි. මේ ඒ ටික තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. මේ මෙතනදී මේ E කියලා දක්වලා තියෙන ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය සහ මෙන්න මේකේ I කියලා දක්වලා තියෙනවා ගලා යන ධාරාව. මෙතන ඒ වගේම මේ සිම්පල් n කියලා දක්වලා තියෙනවා. ඒකෙදි දක්වලා තියෙනවා ඒකීය පරිමාවක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා. ඒ කියන්නේ මොකක් හරි ඒකීය පරිමාවක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හරි. එතකොට මෙන්න මේ T කියන්නේ ඇත්තටම මෙන්න මේ AL කියන පරිමාව. මේ කියන්නේ A කියන්නේ මෙන්න මේ හරස් කඩ වර්ගඵලය. එයා මෙන්න මේ
දිගින් ගුණ කරාට පස්සේ එනවා සම්පූර්ණ පරිමාව. මෙන්න මේ AL පරිමාවක තියෙන මුළු ආරෝපණය මෙන්න මේ xx' කියන හරස්කඩ හරහා ගමන් කරන්න ගතවන කාලය. මෙන්න මේ ඇතුළේ තියෙන මෙන්න මේ තියෙන ආරෝපණ ටික හරිද? මෙන්න මේ xx' කියන හරස්කඩ හරහා ගමන් කරන්න ගතවන කාලය තමයි t කියන්නේ. හරි. අපි ඉස්සරහට ගිහින් බලමු මොකද්ද මේ කියලා. හරි. xx' හා y අතර හරස්කඩ අතර පරිමාව මේ AL කියලා කියනවා. හරි. ඒක අවුලක් නෑනේ. එම නිසා හරස්කඩ දෙක අතර ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. අපි දන්නවනේ. මෙතන කියනවා ඒකීය පරිමාවක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්නලු n. එතකොට මේකේ පරිමාව දීලා තියෙනවා. මෙන්න මේ පරිමාව. එතකොට AL ගුණ කරාට පස්සේ n ගෙන් අපි දන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න එනවා කියලා. මෙන්න මේ හරස්කඩවල දෙක අතර තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. හරි ප්‍රශ්නයක් නැහැ තාර්කිකයි. මෙතන එතකොට මෙන්න මේක තුල තියෙන මුළු ආරෝපණය ගත්තතින් හරිද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගාන එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයෙන් ගුණ කරාට පස්සේ නේද මුළු ආරෝපණය එන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන එක ඉලෙක්ට්‍රෝනයකින් එක ආරෝපණයෙන් ගුණ කරනවා. එතකොට එනවා මුළු ආරෝපණය. හරි. මේ තියන්නේ මුළු ආරෝපණය. මේ මුළු ආරෝපණයට t කාලයකදී මෙන්න මේ xx' හරස්කඩ පසු කර යන නිසා හරිද? අපිට දාන්න පුළුවන් නේද මෙන්න මේ හරස්කඩට හරිද q සමාන it. අපි දන්නවා ධාරාවේ ධාරාව ඉගෙන ගනිද්දිම අර්ථ දැක්වීමත් එක්කම වගේ ආපු මේ සූත්‍රයක්. හරි මේකෙදි මේ q සමාන it යෙදුවට පස්සේ q කියන්නේ මෙන්න මේ ආරෝපණ ප්‍රමාණයනේ. අපි කලින් අතනදී හොයාගත්තා මෙන්න මේ ආරෝපණ ප්‍රමාණයගේ ALNE කියලා. හරිද? ඊට පස්සේ IT තියෙනවා. එතකොට T මෙතන T ගේනියනවා මෙන්න මේ පල්හැට. හරිද? එතකොට I යුක්ත වෙනවා. I යුක්ත වෙනාට පස්සේ මෙතන මෙන්න මේ L බෙදීම T කියන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ L බෙදීම T මේ ලේසර් පොයින්ට් එකෙන් මාක් කරන ටික බලන්න. L බෙදීම T කියන්නේ v නේද? ප්‍රවේගයක්නේ. නේද? විස්ථාපනයක් බෙදුවට පස්සේ කාලේ අපිට එනවා මෙතන ප්‍රවේගය. මධ්‍යන ප්‍රාවිත ප්‍රවේගය තමයි ඒකේ අර්ථ දැක්වීමට අනුව ඒ ප්‍රවේගය. හරි. එතකොට ඒ ප්‍රවේගය අපි එතකොට මෙතනට ආදේශ කරා මෙන්න මේ L බෙදීම T වෙනුවට v කියලා. එතකොට I සමානයි a වරක් v වරක් ne. හරි. මෙතන ඒක අපි මාරු කරගත්තා a v a ne. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකෙන් v යුක්ත කරාට පස්සේ එනවා v සමානයි ඒ කියන්නේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය සමානයි I බෙදීම a n e. කියන්නේ a කියන්නේ හරස්කඩ වර්ගඵලය, n කියන්නේ ඒකේ පරිමාවක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, e කියන්නේ එක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. හරි. අපි දැන් සූත්‍රයක් ලබාගෙන තියෙන්නේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේගයට. මෙන්න තියෙනවා මධ්‍යම ප්ලාවිත ප්‍රවේගය සම්බන්ධ පසුගිය විභාග ගැටලුවක්. මේක ඉක්මනට ඔයාලා try එකක් දීලා ඊට පස්සේ හදන විදිය වීඩියෝ එක බලන්න. හරි මම හිතනවා ඔයාලා try කරන්න කියලා. මේක කියන තියෙනවා හරස්කඩ වර්ගඵලය 10 වර්ග මීටරලු. එතකොට කම්බිය තුලින් 1.6 ඇම්පියර් ධාරාවක් යනවලු. ඒ වගේම තඹ ඝන මීටර එකක නිදහස් ඉලෙක්ට්‍රෝන 10-29ක් තියෙනවලු. සහ අන්තිමට කියලා තියෙනවා මෙන්න මෙතන ආරෝපණ ඉලෙක්ට්‍රෝනික ආරෝපණයේ විශාලත්වය 1.6 වරක් 10 ඍණ 19 කූලොම්බ. හරි. එතකොට අහනවා මෙන්න මේකේ අන්තිම ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගය. හරි. එතකොට මේකට අපි දානවා මෙන්න මේ ප්ලාවිත ප්‍රවේගය හොයන සූත්‍රය. එතකොට මේ සූත්‍රය දැම්මට පස්සේ මේකේ තියෙන අගයන් වලට අපි ආදේශ කරොතින් I මේක දීලා තියෙනවා 1.6 ඇම්පියර්. හරි. ඊට පස්සේ හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 10 වර්ග මීටර් කියලා. ඒ වගේම ආයි දීලා තියෙනවා ඒකීය පරිමාණයක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන 10-29යි කියලා. එතකොට ආයි දීලා තියෙනවා ඉලෙක්ට්‍රෝන එක ආරෝපණයේ විශාලත්වය 1.6යි වරක් 1.6 වාරක් 10-19 කූලොම්බ කියලා. එතකොට ඒ ටික ආදේශ කරාට පස්සේ අපිට එනවා උත්තරයක් 1යි තප්පරයට මිලිමීටර් කියලා. එතකොට උත්තරේ 1.
හරි අපි යන් ඉස්සරහට. හරි අපි බලමු සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධය කෙරෙහි එහි හරස්කඩ වර්ගඵලය හා දිග බලපාන්නේ කොහොමද කියලා. මෙතන සිද්ධාන්තයක් තියෙනවා සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධය එහි දිගට අනුලෝම වශයෙන්ද එහි හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වේ කියලා. එතකොට අපි ගත්තතින් දිග L හා හරස්කඩ වර්ගඵලය A වන සන්නායකයක් ඒකේ ප්‍රතිරෝධය කැපිටල් R නම් මෙන්න මේ කැපිටල් R අනුලෝම සමානුපාතිකයි දිගට. හරිද? ප්‍රතිරෝධය අනුලෝම සමානුපාතිකයි දිගට. ඒ වගේම තමයි ප්‍රතිරෝධය ප්‍රතිලෝම සමානුපාතිකයි හරස්කඩ වර්ගඵලයට. ඒකෙන් අපිට මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. අපි දන්නවා මෙන්න මේ සමානුපාතික ලකුණ අයින් කර ගන්න පුළුවන් සමාන ලකුණක් සහ නියතයක් දැම්මොත්. එතකොට මෙතන අපි දාලා තියෙනවා නියතයක්. මේ නියතයේ නම තමයි විද්‍යුත් ප්‍රතිරෝධකතාවය. හරිද? මේ සමාන ලකුණක් දාලා අපි මෙන්න මේ නියතය දාගෙන අපි ප්‍රකාශනයක් ගත්තා R සමානයි ρ L බෙදීම කැපිටල් A කියලා. මේ තියෙන්නේ සන්නායකයේ සමන්විත මාධ්‍ය විද්‍යුත් ප්‍රතිරෝධකතාවය ρ කියන්නේ. මේක ඇත්තටම ද්‍රව්‍ය වර්ගය හා උෂ්ණත්වය මත තමයි රඳා පවතින්නේ. මේ ρ හි ඒකක වෙන්නේ ඕම් මීටර. හරි. අපි බලමු විද්‍යුත් ප්‍රතිරෝධකතාවයේ අර්ථ දැක්වීම. පාදයක දිග ඒකක එකක් වන ගණකයක ප්‍රතිවිරුද්ධ මුහුණක් දෙකක් අතර ප්‍රතිරෝධය එම ගණකයේ සාදා ඇති ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවය ලෙස හැඳින්වෙයි. හරි. අපි බලමු මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. මොකද්ද මෙතනදි කියන්නේ කියලා. අපි බලමු මේ විද්‍යුත් ප්‍රතිරෝධකතාවයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන තවත් පදයක්. විද්‍යුත් සන්නායකතාවය. මේක සංකේතය තමයි සිම්පල් සිග්මා. විද්‍යුත් සන්නායකතාවය කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධකතාවයේ පරස්පරය. ඒ වගේම විද්‍යුත් සන්නායකතාවයේ ඒකක වෙන්නේ ඕමයට මීටරයට. හරි. අපි බලමු තව එකක් තියෙනවා විද්‍යුත් සන්නායනතාවය කියලා එකක්. මේ තිබ්බේ විද්‍යුත් සන්නායකතාවය මේ තියෙන්නේ විද්‍යුත් සන්නායනතාවය කියලා එකක්. මේකේ සංකේතය වෙන්නේ කැපිටල් G. එතකොට මෙන්න මේ විද්‍යුත් සන්නායනතාවය සමාන වෙනවා ප්‍රතිරෝධයේ පරස්පරයට. ප්‍රතිරෝධයේ කලින් අපි ගත්තේ විද්‍යුත් සන්නායකතාවයේදී ගත්තේ විද්‍යුත් ප්‍රතිරෝධකතාවයේ පරස්පරය. දැන් මෙතෙන්දී විද්‍යුත් සන්නායනතාවයේදී ගන්නේ විද්‍යුත් ප්‍රතිරෝධයේ පරස්පරය. මෙන්න මේ විද්‍යුත් සන්නායනතාවයේ ඒකක වෙන්නේ ඕමයට. හරි. මම හිතනවා ඔයාලට මේ කොටස පැහැදිලි ඇති කියලා. අපි යන් ඉස්සරහට. මේ තියෙන්නේ පොඩි පාස් පේපර් ගානක් ක්‍රියාකාරයක පරීක්ෂණාත්මක සැකසුමක විදුලි ආම්පන්න සම්බන්ධ කිරීම සඳහා පහත ඒවායින් වඩාත්ම සුදුසු වන්නේ කියලා. එතකොට ඇත්තටම අපි හිතන්න ඕනේ මේ සැකසුමක විදුලි ආම්පන්න සම්බන්ධ කිරීමේදී ගන්න කම්බිවල ප්‍රතිරෝධය ඉතාමත් අඩු වෙන්න ඕනේ. හරි. ප්‍රතිරෝධය ඉතාමත් අඩු වෙන්න නම් ප්‍රතිරෝධය ඉතාමත් අඩු වෙන්න නම් මෙන්න මේ R සමානයි ρ L බෙදීම A කියන ප්‍රකාශනයට අනුව L මොකක්ද වෙන්න ඕනේ? L අඩු වෙන්න ඕනේ. A වැඩි වෙන්න ඕනේ. L අඩු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය සහිත හරිද? මේ කියන්නේ මෙන්න මේ විදිහට වෙන මේකේ උත්තර බලමු අපි. බලමු පරිවර්ණය කරන ලද කෙටි සිහින් කම්බි වේ. එතකොට මෙහෙම ගත්තට පස්සේ දැන් අපි කිව්වා සිහින් කම්බි වෙන්න බෑ මේකේ වර්ගඵලය වැඩි වෙන්න ඕනේ කියලා කිව්වනේ. එතකොට පළවෙනි එක එතනින්ම වැරදි. හරි. දැන් දෙවෙනි එකේ මොන කෙටි මහත කම්බි වේ. හරි. එතන මේක සම්බන්ධය පොඩ්ඩක් තියෙනවා නේද? මේ එහෙම ගත්තතින් දැන් මෙතන මේ L අඩු වෙලා ඒ කෙටි කියලා දීලා තියෙනවා සහ මහත කිව්වට පස්සේ A වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මෙතන දැන් පරිවර්ණය කරන්න කතාව මෙතන අවශ්‍ය වෙන්නේ ඇත්තටම බාහිර බලපෑම් වලට මෙන්න මේ ලක් වෙන්නේ නැහැ කියන එක අපිට තහවුරු කරගන්න තමයි මේ පරිවර්ණය කරනවා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොතින් දැන් තාප පරිවර්ණය කරා කියලා හිතන්න. මේක කියන්නේ පරිවර්ණය කරාට පස්සේ දැන් එතකොට පිටින් තාපය ලැබෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා මෙන්න මේ ρ වෙනස් වීමට තියෙන සම්භාවිතාවය එතකොට ගොඩක් අඩුයි. පිටින් තාපය ලැබෙන්නේ නැති වුණාට පස්සේ මෙන්න මේ රෝ වෙනස් වීමට තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. එතකොට අපි දන්නවා පරිවර්ණය කරාට පස්සේ
මෙයා නියත වේගයක් විදිහටම තියෙනවා. අන්න එතකොට දෙක තමයි උත්තරේ වෙන්නේ. පරිවර්ණය කරන ලද කෙටි මහත කම්බි වේ. හරි. තවත් පාස් පේපර් ගානක් තියෙනවා. මේක ඔයාලා මුලින්ම try එකක් දීලා ඊට පස්සේ බලන්න හදන විදිහ. හරි. සරල සන්නායක කම්බි දෙකකින් සමන්විත වූ 4 කිලෝමීටර වන භූගත කේබලයක් රූපේ පෙන්වා ඇති පරිදි එහි කිසියම් ස්ථානයකදී ලුහුවත් වෙලා තියෙනවා. හරිද? එතකොට මේකේ මේ කියන විදිහට මෙන්න මේ කම්බිය මෙන්න මෙතනදී ලුහුවත් වෙලා තියෙනවා. හරිද? මම මෙන්න මේක රූප සටහන වෙනම ඇඳ ගන්නවා. හරිද? ඔන්න රූප සටහන ඇඳගත්තා. ඊට පස්සේ ගාන ඉතුරු ටික බලන්න. මේක කියනවා මේ යම් තැනක A ඉඳලා B ටයි C ඉඳලා D ටයි පවතින ප්‍රතිරෝධ පිළිවෙලින් 30 ඕම් හා 70 ඕම් ලෙස අනාවරණය කරගත්තලු. හරිද? එතකොට කියනවා A සිට ලුහුවත් වී ඇති ස්ථානයේ දුර කොපමණද කියලා. හරිද? මේක බලන්න මෙතන A ඉඳලා ලුහුවත් වෙලා තියෙන ස්ථානයේ දුර මම සිම්පල් L කියලා ගත්තා. හරිද? අපිට ඕනේ මෙන්න මේ L ගියාගේ. අපි ඒ නිසා L කියලා දාගත්තා. එතකොට අපි දන්නවා මෙයා සම්පූර්ණ 4 කිලෝමීටර් කියලා දීලා තියෙන නිසා ඊටු දුර 4 ඍණ L කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේක කියලා තියෙනවා යම් තැනත් එක්ක A ඉඳලා B ප්‍රතිරෝධය 30 ඕම් කියලා අනාවරණය කරගත්තලු. C ඉඳලා D ප්‍රතිරෝධය 70 ඕම් කියලා අනාවරණය කරගත්තලු. ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හදන්න බලමු කොහොමද මේක කරන්න කියලා. අපිට මේ කම්බි වල ප්‍රතිරෝධ දීලා තියෙනවනේ අනිවාර්යෙන් මතක් වෙන්න ඕනේ කම්බි වල ප්‍රතිරෝධ හොයන සූත්‍රය. මොකද්ද? R සමානයි ρ L බෙදීම A. මෙයා දානවා A ඉඳලා B ට. හරි. එතකොට අපි R දන්නවනේ. හරි. ρ අපි උපකල්පනය කරමු මේකේ අපි මෙයාගේ අගේම ρ කියන්නේ අගේ ρ කියලා නිකන් අපි හිතමු. ඒ වගේම L අපි මෙයාව ආදේශ කරමු. සහ මේ ඒත් A කියන කෙනා හැමම අපි හිතමු A කියලා. මෙතන ප්‍රශ්නයක් නැහැ. අපි හැමම තියෙන දෙමු. අපි අපිට මොකද මේ රෝ අවශ්‍ය වෙන්නේ නැහැ අන්තිම උත්තරේට. ඒ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒ නිසා මෙයා ආදේශ කරලා මෙයා ගැන ආදේශ කරලා මේ සමීකරණ ගත්තට පස්සේ මේ විදිහට මේ ප්‍රකාශනයක් එනවා. අපි ඒ සමීකරණේ දාගමු 1 කියලා. ඒ වගේම දැන් අපි දාගමු C ඉඳලා D ට ඔන්න ඔය වගේම මෙන්න මේ සමීකරණ R සමානයි ρ L බෙදීම A. හරි. ප්‍රශ්නයක් නැහැ. C ඉඳලා D ට දැම්මට පස්සේ R 70යි යෝ ρ මේකේ L 4 රින L නේ. හරිද? ඒ වගේ දෙකක් ඕනේ. මොකද මේ දෙක කලින්ත් එහෙම තමයි ගත්තේ. L උනාට 2යි L කියලා ගත්තේ ඒකයි. හරිද? මේකේ මේ ඇයි මෙතන ඉඳලම තියෙනවනේ. ඒ කියන්නේ මේ දිග විතරයි L. එතකොට මේ පල්ලෙහා කැල්ලත් එකතු වුණාට පස්සේ එතන 2යි. ඒ වගේම තමයි මෙතන 4 රින L මේ දිග යට කැල්ලත් එකතු වුණාම දෙක වරක් 4 රින L කිලෝමීටර්. එයා බෙදෙනවා කැපිටල් A. මෙයාගේ ඒම තමයි. මොකද මේ සාටු සමකම්බිනේ. හරි. එතකොට එයා අපි අංක 2 සමීකරණය කියලා දාගන්නවා. ඊට පස්සේ 1 බෙදෙනවා 2කින්. එක බෙදුවට පස්සේ දෙකෙන් කැපිලා ගිහිල්ලා සමාන පද ඒ කියන්නේ මේ රෝ එහෙම කැපෙනවා ඒත් කැපෙනවා කැපිලා ගිහිල්ලා L කිලෝමීටර් කියන එක න බෙදෙනවා 4 රින L කිලෝමීටර්ගෙන් ඊට පස්සේ එහා පැත්තේ 30 තියෙනවා 70 තියෙනවා 30 70 බෙදෙනවා එතකොට එනවා මෙන්න මේ විදිහට L ට 1.2 කිලෝමීටර් කියලා මේ තියෙන උත්තරේ 2 1.2 කිලෝමීටර් හරි මම හිතනවා ඔයාලට තේරෙන්නද කියලා අපි යන් ඉස්සරහට හරි තවත් ඒ වගේම ගානක් තියෙනවා මේකත් ඔයාලා try එකක් දෙන්න හදන්න හදලි වෙලා වීඩියෝ එක බලන්න හරි මේ ගානේ ඇත්තටම මේ දීලා තියෙනවා කම්බි දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා සංයුක්ත කම්බියක් හදලා තියෙනවා මේ එක කම්බියක දිග දීලා තියෙනවා L කියලා එයාගේ ප්‍රතිරෝධකතාවය ρ1 අනිත් එක්කෙනාගේ දිග 2L කියලා දීලා තියෙනවා එයාගේ ප්‍රතිරෝධකතාවය ρ2 ඊට පස්සේ මෙන්න මේ දෙන්න සංයුක්ත කළා තමයි හදලා තියෙන්නේ මේ තනි කම්බියක් මේක අහන්නේ මේ තනි කම්බියේ ඒ කියන්නේ සංයුක්ත කම්බියේ හරිද සප්ල ප්‍රතිරෝධකතාවය තමයි අහන්නේ අපි මෙහෙම කරමු මේකේ මම රූප සටහන ඇඳ ගන්නවා මුලින්ම දිග L වන කම්බියට R සමානයි ඊට පස්සේ මෙතන මේ අපිට අපි දන්නේ මේ දිග L වන කම්බියේ ප්‍රතිරෝධය අපි R1 කියලා අරගෙන හිතලා මේකේ R1 සමානයි ρ1 වරක් L බෙදීම A කියලා ආදේශ කරලා තියෙනවා ρ L බෙදීම A ප්‍රකාශනයට. ඒ වගේම අපි 2L දිගති කම්බියටත් ඒ වගේම දාමු. ඒකෙත් අපි දන්නේ නැහැ ප්‍රතිරෝධය කීයද කියලා අපි R2 කියලා උපකල්පනය කරලා අර විදිහම ρ2 වරක් 2L බෙදීම A කියලා ප්‍රකාශනය අරන් තියෙනවා. ඒ වගේම අපි සංයුක්ත කම්බියටත් මේ වගේම දාන්න ඕනේ. සංයුක්ත කම්බිය අපි ප්‍රතිරෝධකතාවය ρ3 කියලා හිතමු. මොකද අපිට ඒක තමයි දැන් හොයන්න තියෙන්නේ. හරි? ρ3 කියලා උපකල්පනය කරලා අපි ඒකට දාන මේ ප්‍රකාශනයේම
ප්‍රකාශනය දාලා එයාගේ ප්‍රතිරෝධය අපි සලකමු සංයුක්ත කම්බිය ප්‍රතිරෝධය R කියලා. හරි. දැන් අපි හොයාගෙන තියෙනවා මෙන්න මෙයාගේ ප්‍රතිරෝධය, මෙයාගේ ප්‍රතිරෝධය සහ සංයුක්ත කම්බිය ප්‍රතිරෝධය මෙන්න මේ පද ඇසුරෙන්. රෝ 1 L රෝ 2 A වගේ පද මේ ආශ්‍රයෙන් තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් අපිට මේකේ අපි දන්නවා මේ ශ්‍රේණිගතව තියෙන නිසා කැපිටල් R සමාන වෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කම්බියේ සඵල කම්බියේ ප්‍රතිරෝධය සමාන වෙනවා. මෙන්න මේ R1 ඒ කියන්නේ මෙන්න මේ L දිගති කම්බියේ සහ 2L දිගති කම්බියේ ඓක්‍යයට ප්‍රතිරෝධ වල ඓක්‍යයට. හරිද? එන්නේ මේ දෙන්නගේ ප්‍රතිරෝධ වල ඓක්‍යයට සමාන වෙනවා මෙන්න මේ සඵල කම්බියේ ප්‍රතිරෝධය. හරි. අපි ඊට පස්සේ මෙන්න මේ R ට මෙතනින් ආදේශ කරා. ඊට පස්සේ R1 ට මෙතනින් R1 ට ආදේශ කරනවා අපි මෙතනින්. මේ තියෙන ප්‍රකාශනය. ඊට පස්සේ R2 ට ආදේශ කරනවා මෙතනින්. හරි. ඊට පස්සේ ඔන්න මේ ආදේශ කරාට එක වගේ මේ තියෙන මේ සමාන පද කැපිලා ගිහින් අන්තිමට එනවා රෝ 3 සමානයි රෝ 1 ධන 2යි රෝ 2 බෙදීම 3. උත්තරේ 5. හරි. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. හරි. මේ ගණනත් ඔයගොල්ලෝ try කරලා ගණන හදන විදිය බලන්න. හරි. මේ කියනවා තඹ කම්බි දෙකක පරිමාව එකමයිලු. හැබැයි දෙවෙනි කම්බිය පළවෙනි කම්බියට වඩා 120කින් දිග වැඩි. ඒ කියන්නේ පළවෙනි කම්බිය 100යි සෙන්ටිමීටර නම් දෙවෙනි කම්බිය 120යි සෙන්ටිමීටර. හරිනේ. පළවෙනි කම්බිය L නම් දෙවෙනි කම්බිය 1.2යි L. අන්නේ කතන්දරේ තමයි කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි කම්බියේ ප්‍රතිරෝධය බෙදීම පළවෙනි කම්බියේ ප්‍රතිරෝධය යන අනුපාතය හොයන්න තමයි තියෙන්නේ. බලමු. මම මුලින්ම මෙන්න මේකේ පරිමාව එකමයිලුනේ. මේ කම්බි දෙකේම මං කම්බි දෙකේම පරිමාවට ප්‍රකාශන ලියා ගන්නවා. පළවෙනි කම්බිය ගත්තතින් එයාගේ අපි පරිමාව v නම් හරිද? එයාගේ හරස්කඩ වර්ගඵලය a1 නම් එයා ගුණ කරනවා එයාගේ දිගින්. දිග L පළවෙනි කම්බිය. හරි. දෙවෙනි කම්බිය ගත්තට පස්සේ එයාගේ පරිමාව v මනේ සමානයි පරිමාව. එතකොට එයා ආයේ අපි එයාගේ පරිමාව ගනිද්දි a2 දෙවෙනි කම්බියේ හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා එයාගේ දිග 1.2යි L. හරි. ප්‍රශ්නයක් නැහැ. එයාගෙන් ගුණ කරලා අන්න ප්‍රකාශනයක් අරන් තියෙනවා. දැන් මම මෙන්න මේ දෙන්නව බෙදනවා. එක මෙන්න මේ දෙවෙනි සමීකරණය බෙදලා තියෙන්නේ පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදලා තියෙන්නේ. එතකොට මේ බෙදලා ඉවරලා තමයි මේ ප්‍රකාශනය ආවේ. එතකොට අපිට මෙන්න මේ A1 බෙදීම A2 කියන අනුපාතයට අගයක් එනවා 1.2යි කියලා. මේක සුළු කරගත්තට පස්සේ එනවා. මේක මේ A1 මෙහාට ගෙනිච්චා A2 මෙහාට ගෙනාව. එතකොට 1.2යි කියලා අගයක් එනවා. හරි. ඊළඟට මේ R2 බෙදීම R1 අනුපාතයනේ අපි හොයන්න ඕනේ. ඒකේ මම මේ කරලා තියෙන්නේ අර මේ සාමාන්‍ය R සමානයි රෝ L බෙදීම A කියන සමීකරණයට ආදේශ කළා. මේකේ රෝ දෙකේම සමානයි. මොකද මාධ්‍ය තඹ. හරිද? ඔයාලා දන්නවනේ. එතකොට දෙකේම මාධ්‍ය තඹ මේ එතකොට මේ ප්‍රතිරෝධකතාවය රඳා පවතින්නේ මාධ්‍ය සහ උෂ්ණත්වය මත විතරයි. එතකොට මාධ්‍ය තඹ උෂ්ණත්වය මේ අවස්ථාවේදී එකම එකක් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එතකොට මේ දෙකම රෝ ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි කම්බියේ දිග හරිද? ඊට පස්සේ මේ බෙදිලා තියෙන්නේ A2 එයාගේ හරස්කඩ වර්ගඵලය මෙන්න මේ කොටස. හරි. ඊට පස්සේ මේ R1 ගේ අදාළ ප්‍රතිරෝධය රෝ වරක් L මේ තියෙන්නේ A1 කියලා තියෙන්නේ. එයාගේ බෙදිච්ච මේ A1 එයාගේ හරස්කඩ වර්ගඵලය. ඊට පස්සේ මේ විදිහට ඔයාලා දන්නවනේ මේක මේ විදිහට ලියන්න පුළුවන් කියලා. මේ අරම තියෙනකොට ප්‍රකාශනය. හරි. එතකොට මේකේ අපිට එනවා සුළු කරාට පස්සේ මෙන්න මේ විදිහට දැන් මෙතන මේ A1 බෙදීම A2 කියන කතන්දරය වෙනුවට මෙතනදි දාලා තියෙනවා 1.2 මේ උඩ දැන් කොහොමද 1.2ක් ඉතුරු වෙනවනේ උඩ හරිද මොකද රෝට රෝ කැපෙනවා ආයි මෙතන L ට L කැපෙනවා 1.2ක් උඩ ඉතුරු වෙනවා තව A1 බෙදීම A2 කියන අනුපාතයේ තියෙන මෙන්න මේ 1.2 මෙතෙන්ට ගෙනල්ලා සෙට් කරනවා ඊට පස්සේ 1.2 වරක් 1.2 1.4 උත්තරේ එන්නේ 5 1.4 මෙන් තවත් ගණක් තියෙනවා ඒකත් ඔයාලා මුලින්ම හදලා ඊට පස්සේ හදන විදිය බලන්න වීඩියෝ එකකින්. හරි. ප්‍රතිරෝධය R කියනවා ඒ වගේම දිග L කියනවා මෙන්න මේ විදිහේ කම්බියක් තියෙනවලු. මේ කම්බියම පරිමාව වෙනස් නොවන විදියට දිග වැඩි කරලා තියෙනවා දිග 2L කරලා තියෙනවා. දැන් අහනවා නව කම්බිය ප්‍රතිරෝධය. හරිද? මේකේ මම මුලින්ම අපි දාගන්නවා
මේ පළවෙනියට තියෙන කම්බියට මෙන්න මේ R ප්‍රතිරෝධයක් තියෙන දිග L වෙච්ච කම්බියට R සමාන ρ L බෙදීම ඒ සමීකරණය දාගන්න. මේකේ ρ ඇත්තම අපි උපකල්පිත අගයක් ඒ කියන්නේ උපකල්පිතව මේ දාගමු මේක ρ කියලා නිකන් දාගමු. ඊට පස්සේ මේකේ හරස්කඩ වර්ගඵලයත් අපි දාන්නේ නැහැ. එයාතුත් ඒ කියලා දාගමු. ඊට පස්සේ අපි යම් මෙයාගේ පරිමාව සම්බන්ධව පරිමාව දැන් මේක අපිට එක් ගැනත් දෙයක් ගන්න පුළුවන් මේක දීලා තියෙන කතන්දරය අනුව නේද? ඒකිනුත් දෙයක් ගන්න පුළුවන්. මේකෙදි පරිමාව ඇත්තටම පළවෙනි අවස්ථාවෙත් වෙනස් වෙන්නේ නැහැ දෙවෙනි අවස්ථාවේදීත් වෙනස් වෙන්නේ නැහැ නියතය. ඔන්න දැන් පළවෙනි අවස්ථාවේදී අපි හිතමු මෙයාගේ හරස්කඩ වර්ගඵලය A කියලා සහ දිග L කියලා. එහෙම නම් දැන් දෙවෙනි අවස්ථාවේදී පරිමාව වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේදී වීම තියෙන අනිවාර්යෙන් දිග 2L වෙද්දි මෙයා ඒ බෙදීම දෙකක් වෙන්න ඕනේ නේද? මේ දෙන්නගේ ගුණිතය නියත වෙන්න නම් මෙයා වැඩි වෙනකොට ඒ කියන්නේ මෙයා දෙගුණයක් වෙනකොට මෙයා භාගයක් වෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. 2L නම් මෙයාගේ දිග මෙයාගේ මේ හරස්කඩ වර්ගඵලය ඒ බෙදීම දෙකක් වෙන්න ඕනේ. හරි. එතකොට දෙවෙනි අවස්ථාවේදී හරස්කඩ වර්ගඵලය අපි හොයාගෙන තියෙනවා ඒ බෙදීම 2යි කියලා. හරි. එතකොට දැන් දෙවෙනි අවස්ථාවට අපි දානවා R සමානයි රෝයල් බෙදීමේ සූත්‍ර දාලා තියෙනවා. හරිද? දෙවෙනි අවස්ථාවේදී ප්‍රතිරෝධයට. හරිද? මේ තියෙන්නේ මෙතන මේ R නෙමෙයි. මේ තියෙන්නේ අතරම මේකේ ප්‍රතිරෝධය කියන සංකේතය. හරිද? මේ ඉතින් දැන් මෙතන අපි දැම්මට පස්සේ රෝයල් බෙදීම A රෝ මෙතන ඇත්තම නියතයි. කලුත් තිබ්බ මාධ්‍යමනේ. මේ කම්බියමනේ ගන්න. හරි. ඊට පස්සේ මේක දැන් දිග 2යි දෙවෙනි අවස්ථාවේදී. ඒ වගේම හරස්කඩ වර්ගඵලය ඒ බෙදීම 2යි. එතකොට මෙන්න මෙයා උඩට ගියාට පස්සේ හතර වරක් රෝ L බෙදීම A කියලා එන ප්‍රකාශනේ. මේ රෝ L බෙදීම A කියන්නේ R නේද? කැපිටල් R නේද? මේ රෝ L බෙදීම A කියන්නේ මෙන්න මෙතන කැපිටල් R නේද? එයාව මෙතෙන්ට ආදේශ කරනවා. මේ මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට උත්තරේ 4යි R. එතකොට උත්තරය වෙන්නේ උත්තරේ පළවෙනි උත්තරේ 4යි R. අපි යන් තවත් සිද්ධාන්තමය කොටසකට සුපිරි සන්නායක ගත්තට පස්සේ මේක ඇත්තම සමහර සන්නායක තියෙනවා. හරිද? මෙන්න මේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යනකොට හරිද? ප්‍රතිරෝධයත් අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා හරිද? යම් කිසි උෂ්ණත්වයකදී මේ ප්‍රතිරෝධය ශූන්‍යම වෙනවා. හරිද? ඊටවත් වඩා අඩු උෂ්ණත්වවලදී කොහොමත් ශූන්‍යයි. හරිද? මේකට කියන්නේ මේකට තමයි මේ සුපිරි සන්නායකතාවය කියලා කියන්නේ. ඒ වගේම දැන් මේකෙදි මෙන්න මේ උෂ්ණත්වයක් තියෙනවනේ මේ සුපිරි සන්නායකතාවයේ ලබා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ යම්කිසි උෂ්ණත්වය මෙන්න මේ ප්‍රතිරෝධය ශූන්‍ය වෙන අන්නේ උෂ්ණත්වය හරිද? ඒකට කියන්නේ මේ සංක්‍රමණ උෂ්ණත්වය කියලා. මේ එකවරම ශූන්‍ය වෙන උෂ්ණත්වය අවදි උෂ්ණත්වයවත් සංක්‍රමණ උෂ්ණත්වය ලෙස හැඳින්වෙනවා. හරි? ඊට පස්සේ මෙන්න මේ සුපිරි සන්නායක තුල මේ ධාරාවාහක ලෙස ක්‍රියා කරන්නේ ඉලෙක්ට්‍රෝන යුගල්. හරිද? දැන් කලින් අපි දැනන් හිටියා සන්නායක තුල ධාරාවාහක ලෙස ක්‍රියා කරේ ඉලෙක්ට්‍රෝනයක්. ඒ කියන්නේ තනියම හැසිරෙන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ වෙනම තමයි තියෙන්නේ. එයාලා තමයි මේ හෙට මෙහෙට ගිහින් මේ අර සේරම ඉලෙක්ට්‍රෝන රංචුවම ගිහින් තමයි ධාරාව ගෙනිච්චේ. දැන් මේකෙදි මේ යුගල් තමයි මේ වැඩේ කරන්නේ. ධාරාවාහක විදිහට හැසිරෙන ඉලෙක්ට්‍රෝන යුගල්. ඒක කූපර් යුගල් ලෙස හඳුන්වනවා. හරි. මේ තියෙන්නේ ඕකට අදාළ ප්‍රතිරෝධයට උෂ්ණත්වයට එදිරිව ප්‍රතිරෝධය. උෂ්ණත්වයට එදිරිව ප්‍රතිරෝධ වක්‍රය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ සුපර් කන්ඩක්ටර් නොවන, ඒ කියන්නේ සුපිරි සන්නායකයක් නොවන සන්නායකයක මෙන්න මේ වක්‍රය මේ තියෙන්නේ සුපර් කන්ඩක්ටර්ස් වලට. දැන් බලන්න හොඳට මේක එන්න ප්‍රතිරෝධ මේ උෂ්ණත්වය අඩු කරගෙන ගියාට පස්සේ එක තැනකදී මේ මෙතනින් පස්සේ ප්‍රතිරෝධය එකපාරටම බිඳුවට වැටෙනවා. ප්‍රතිරෝධය එකපාරටම බිඳුවට වැටෙනවා. ආය උෂ්ණත්වය අඩු කරගෙන ගියාට දිගටම බිඳුවෙම තමයි. හරිනේ? මේකට කියන්නේ අවදි උෂ්ණත්වය. මෙන්න මේ ප්‍රතිරෝධය එකපාරටම ශූන්‍ය වෙන උෂ්ණත්වයට කියන්නේ. හරි. මේ තව දෙයක් තියෙනවා මෙන්න මේ කතන්දරෙත් එක්ක සම්බන්ධ තව පොඩි දෙයක්. මේ සුපිරි සන්නායක වලට පුළුවන්ලු හරිද? මේ සංක්‍රමණ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වවලදී හරිද? බාහිර චුම්බක ක්ෂේත්‍ර විකර්ෂණය කරන්න. මෙන්න මේ සිද්ධිය තමයි මයිස්නර්
ආචරණය කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ සංක්‍රමණ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වවලදී බාහිර චුම්බක ක්ෂේත්‍ර විකර්ෂණය කරනවා. මේ තියෙන්නේ ඒකට සම්බන්ධ ඡායාරූපයක්. මේ තියෙන්නේ උෂ්ණත්වය සංක්‍රමණ උෂ්ණත්වයට වැඩි අවස්ථාව මේ තියෙන්නේ සංක්‍රමණ උෂ්ණත්වයට වඩා අඩු අවස්ථාව. ඒ වෙලාවේදී බාහිර චුම්බක ක්ෂේත්‍රය විකර්ෂණය කළා තමයි මේ තියෙන්නේ. හරි. මෙන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් ඔයාලා විසඳන්න try එකක් දීලා බලන්න වීඩියෝ එක කොහොමද විසඳන්නේ කියලා. හරි. ද්‍රව්‍යයන් තුනක් සඳහා විද්‍යුත් ප්‍රතිරෝධකතාවය ρ උෂ්ණත්වය T සමග විචලනය වන ආකාරය AB හා C යන ප්‍රස්ථාර තුනෙන් පෙන්눔 කරයි. පාද දක්වා ඇති සංයුක්තයන්ගේ කුමක් ඉහත වක්‍ර සඳහා නිවැරදිව නිරූපණය කරයිද කියලා. හරි. එතකොට මේ තියෙන්නේ ඔයාලා කලින් ඉගෙන ගත්ත සුපිරි සන්නායකයක් කියලා. හරිද? මේ සුපිරි සන්නායක වලට අදාළව උෂ්ණත්වයට ඉදිරිව ප්‍රතිරෝධකතාවය විචලන වෙන වක්‍රය. එතකොට මේකේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යනකොට ප්‍රතිරෝධකතාවයත් අඩු වීගෙන ගිහිල්ලා යම්කිසි උෂ්ණත්වයකදී ප්‍රතිරෝධකතාවය ශූන්‍යයක් වෙලා ඊට පස්සේ යටින් පස්සේ තියෙන අඩුවෙන් තියෙන උෂ්ණත්වවලදී ඒක දිගටම ශූන්‍යයි. හරි. එතකොට මේ කතන්දරය ඔයා දැන් කලින් ඉගෙන ගත්තා. එතකොට අනිවාර්යෙන් C කියන්නේ සුපිරි සන්නායකයක් වෙන්න ඕනේ. එතකොට 2 3 උත්තරවල සුපිරි සන්නායක තියෙනවා. අපි බලමු අනිත් ඒවා. අපි ඒ බලමු පොඩ්ඩක්. ඇත්තට මේ තියෙන සන්නායක වලට අදාළ උෂ්ණත්වයට ඉදිරිව ප්‍රතිරෝධකතාවයේ ප්‍රස්ථාරය. සන්නායකවල කොහොමත් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ඒකේ උෂ්ණත්වය වැඩි කරගෙන ගියොත් මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට අමතරව නෂ්ටිබන්ධන ඉලෙක්ට්‍රෝන ටික ගැලවෙන්න ගන්නවා. එයාලත් මෙතන ගැලවුණාට පස්සේ මෙතන දැන් ලොකු ඉලෙක්ට්‍රෝන වල තදබදයක් ඇති වෙනවා. මෙන්න මේ තදබදයක් ඇති වුණාට පස්සේ ඇත්තටම මේ මෙයාලට හරියට ධාරා වාහක කර්තව්‍ය කරගන්න වෙන්නේ නැහැ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට. එයාලා දැන් තද වෙලා ඉන්න පැක් වෙලා. ඒ නිසා එයාගේ අර සන්නායක ගුණෙන් අඩු වීගෙන යනවා. සන්නායක ගුණය අඩු වෙනකොට ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. ඒක තමයි මෙන්න මේ වෙලා තියෙන්නේ. මේ ප්‍රස්ථාරයේ තේරුම ඒක. හරි අපි බලමු එතකොට සන්නායක ඒ උත්තරේට තියෙන්නේ මොකද්ද කියලා. ලෝම සන්නායක. මේ තියෙන්නේ දෙවෙනි එකේ. එතකොට 2යි 3යි එකෙන් අපිට 2 තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට දෙවෙනි උත්තරේ තමයි. එතකොට අනිවාර්යෙන් B අර්ධ සන්නායක වෙන්න ඕනේ. මේක මම කියන්නම් ඇයි වර්ධ සන්නායකයක් වෙන්නේ කියලා. හරි. මේකේ දැන් ඔයාලා දන්නවා අර්ධ සන්නායකවල ඉලෙක්ට්‍රෝන සහ කුර තමයි ධාරා වාහක ලෙස කටයුතු කරන්නේ. එතකොට මේකේ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන යම් කියන්නේ සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ අර්ධ සන්නායකවල. එතකොට මේකේ මේ උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට නෂ්ටි බන්ධන ඉලෙක්ට්‍රෝන ගැලවිලා එයාලත් නිදහස් ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එතකොට වැඩි වෙනවා. දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වුණාට පස්සේ මෙයා සාමාන්‍ය සන්නායකයක් වගේම හැසිරෙන්න ගන්නවා. ඔයාලට පේනවා මෙන්න මේකේ ආරම්භක ප්‍රතිරෝධකතාවය තමයි මේකේ අවසාන ප්‍රතිරෝධකතාවයේ අගයට සමාන වෙලා තියෙන්නේ. නේද? ඒ කියන්නේ මෙයාද උෂ්ණත්වය වැඩි කරගෙන යද්දි සන්නායක ගානටම ලක්ෂණ පෙන්වලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මෙයා මුලින් අර්ධ සන්නායක පස්සේ සන්නායකයක් වගේම කටයුතු කරලා උෂ්ණත්වය වැඩි වීමත් එක්ක. එතකොට මේ B කියන්නේ අර්ධ සන්නායකයක්. ඔයාලට මං හිතනවා මං කියන්නේ පැහැදිලි ඇති කියලා. එතකොට උත්තරේ වෙන්න ඕනේ 2. හරි. මං හිතනවා එහෙනම් ඔයගොල්ලන්ට අද පාඩම තේරෙන්නේ නැති. ඊතුරු වීඩියෝ ටිකත් මම YouTube channel එකේ දානවා. ඔයාලා දිගටම YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් නරඹන හැමෝටම ස්තුතියි.